තාතා වෙල්කම් බෑක්. ඔන්න ඉතින් මං කලින් කියපු විදියටම අලුත් vlog එකක් අරගෙන ආවා. මේ vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන් අපේ ඩොමෙට්‍රි එකේ අලුත් සමාජිකයා, ඒ වගේම සෝවියට් version Mickey Mouse, ඒ වගේම රුබල් 95 ඉඳන් ඔයාලට ගන්න පුළුවන් Russian vodka, ඒ වගේම මට හරිම disgusting face mask එකකුත් හම්බුණා. ඔන්න ඉතින් හරියටම අවුරුද්දකට පස්සේ මට සොයා මීටුත් හම්බුණා. බුදු සරණයි අම්මේ. हाँ चिकलते सर नहीं ඔන්න ඉතින් මම අම්මට කෝල් කරලා මගේ දොරත් ලොක් කරලා මම මේ දැන් යන්න හදන්නේ මීල් ප්‍රෙප් කරන්න බඩු වගේක් ගන්න. මම ඉන්නේ තර්ඩ් ෆ්ලෝර් එකේ. ඒ නිසා මට නම් ලිෆ්ට් එක ඕනි වෙන්නේ නැහැ. ඉතින් අපි පයින්ම පහළට යමු. ඩොමෙට්‍රි එකේ ඉන්න හැම කෙනෙක්ටම මෙන්න මේ විදියට පාස් එකක් තියෙනවා. මේ පාස් එක නැතුව නම් කාටවත් ඇතුළට එන්නවත් එළියට යන්නවත් බෑ. ඔන්න ඉතින් අපි දැන් එළියට ආවා. ඔන්න දැන් ඔයාලට බලන්න පුළුවන් අපේ ඩොමෙට්‍රි එකේ ඉන්න අලුත්ම සමාජිකයා. මෙයා මෙතනට ආවේ කොහොමද කියලා නම් කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට මෙයාට ගොඩක් යාළුවෝ ඉන්නවා. මෙයා හැමෝමත් එක්ක හරිම යාළුයි. අන්න ඉතින් අපි දැන් බඩු ගන්න යන්න හදන්නේ ලෙන්ට් එකට. මට නම් මොනම දේ ගන්න වුණත් මම නම් යන්නේ කෙලින්ම ලෙන්ට් එකට. මොකද ලෙන්ට් එකේ තියෙන්නේ අපේ ඩොමෙට්‍රි එකේ ඉස්සරහම තමයි. ඉතින් පාර ක්‍රොස් කරලා යන්න විතරයි තියෙන්නේ. අපි ඉන්න ළඟ ගොඩක් අපිට සුපර් මාකට් තියෙනවා, අෂාන් තියෙනවා, එතකොට මැග්නීත්, පෙත්‍රෝච්කා, ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒත් ඉතින් මට නම් යන්න ලේසි ළඟම ලෙන්ත එක. ඒ නිසා ඉතින් මම නම් ටක් ගාලා යන්නේ දුවලා ලෙන්ත එකටම තමයි. ඉතින් අපි දැන් ලෙන්ත එක ඇතුළට යමු. මම නම් මුලින්ම කරන්නේ මගේ කාඩ් එකට සල්ලි ටිකක් දාන එක. මගේ අතේ ගොඩක් වෙලාවට තියෙන්නේ කෑෂ්. මම නම් කාඩ් එකේ සල්ලි තියන්නේ නැහැ. මොකද හිමුණොත් මම හැම වෙලේම මොනවා හරි ඕඩර් කරනවා. ඒ නිසා මම හැම වෙලේම මගේ අතේ කෑෂ් තමයි තියාගෙන ඉන්නේ. ඒක මට ගොඩක් වෙලාවට ලේසි කියලාත් හිතෙනවා. ඇත්තට මේක හොඳ ක්‍රමයක් සල්ලි ඉතුරු කරන කෙනෙක් නම්. අන්න ඉතින් අපි ලෙන්ත් එක ඇතුළට ආවා. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ ඉන්නේ සෝවියට් version of Mickey Mouse. මෙයාට මෙහි කියන නම තමයි චෙබුරාෂ්කා. මම නම් මෙයාට මුලින් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මොකද එයාට ලොකු කන්දක් තියෙන නිසා. හැබැයි දැන් නම් මම මෙයාට කැමතියි. මෙතන නම් මට ඕනි කරන දේ හම්බුනේ නැහැ. මට මෙතනින් ගන්න ඕනේ ස්ටෙප් එකක්. මට හම්බුනේ නැහැ. කොච්චර ප්ලෑන් කළා ලෙන්ත් එක ඇතුළට ආවත් මොනවම හරි වැඩකට නැති දෙයක් මම ගන්නවම තමයි. ඉතින් මෙතන එක එක බ්‍රෑන්ඩ්ස් වල බොඩි වොෂ් වර්ග තියෙනවා. ඉතින් මම නම් ගන්න හැමදාම මෙන්න මේ Nivea එකේ බොඩි වොෂ් එක විතරයි. ඔන්න බලන්න මට හම්බුණා හරිම ඩිස්කස්ටිං ෆේස් මාස්ක් එකක්. ඒකේ අර තියෙන ෆොටෝ එක නිකන් ණයෙක්ගේ වගේ. මම නයින්ට පොළඟුන්ට ඔය සත්තුන්ට මම කැමති නෑ ගැරඩින්ට එහෙම. මට හරිම ඩිස්කස්ටිං කියලා හිතුණා. ඉතින් මම නම් මෙතනදි ගත්තේ මෙන්න මේ ෆේස් මාස්ක් ටික. ඒවා හරිම ෂෝයි, මම හරිම කැමතියි. ඔන්න බලන්න ඔය රෂ්‍යාවේ ඉන්න කෙනෙක් නම් ඔය රුබල් 95 ඉඳලා ලොකු ගණන් වලට යනකම් වොඩ්කා ගන්න පුළුවන්. ඔයා දන්නවා රෂ්‍යා කියන්නේ වොඩ්කා වලට හරිම ප්‍රසිද්ධයි. ඉතින් ඔය වෙන ලිකර් ෂොප් වලින් නම් ඔයාට මීට වඩා අඩුවට ගන්නත් පුළුවන් වෙයි. ඉතින් මම නම් ලෙන්ත් එකේ දැක්කේ මේ ප්‍රයිස් වලට. ඔන්න බලන්නකෝ ඉතින් මෙන්න මේක රුබල් 3199ක්. මම දාන්නා රුපියල් වලින් කීයද කියලා. ලෙන්ත් එකේදී අපිට මේ වගේ බිස්කට් කිරලා ගන්න පුළුවන්. ඒක ලොකු ගානකුත් නැහැ. හැබැයි මෙන්න මේ බිස්කට් එක හරිම රසයි. මට මෙතනදී තවත් හම්බුණා අපි ලංකාවේදී කන්නේ ක්‍රීම් කැකර් වගේ බිස්කට් එකක්. මේ තියෙන්නේ ඊස්ටර්න් ස්වීට් වර්ගයක් වෙන පහළව. මෙන්න මේ වගේ කැම වලට රෂන් කට්ටිය හරිම කැමතියි. ඒත් මට නම් මේ රස පොඩ්ඩක්වත් අල්ලන්නේ නැහැ. මෙන්න මේක රෂියන් සලාඩ් එකක්. මේකේ නම ඔලිවිය. මේකට නම් මම හරිම කැමතියි. ඊට පස්සේ ඉතින් මට ඕනි කරන ෆෘට්ස්, ඒ වගේම වෙජිස් වගේක් මම ගත්තා. එතන තිබ්බ ඔක්කොම දේවල් මම රෙකෝඩ් කරලා තිබෙත් නැහැ. ඉතින් මේ තියෙන්නේ මම රෙකෝඩ් කරපු ටිකක්. මම මෙහෙට ආවට පස්සේ මේ වගේ කේක වර්ගයේ ලුණු වර්ග මම දැක්කා. හැබැයි මම ලංකාවේදී නම් දැකලා තිබ්බේ නැහැ. ඔයාලා නම් දැකලාත් ඇති. ඊළඟට මම මේවට පෙන්වන්න හදන්නේ අර හැලොවින් වලට තියෙන පම්කින් වගේ එකක්. ඒකේ ෂේප් එක නම් ඒ විදියට තිබ්බේ නැහැ. හැබැයි ඒ පාට මට ඒක දැක්කහම ඒ හැලොවින් පම්කින් එක මතක් වුණා. ඉතින් මම ගෝවත් ගත්තා. මට ගෝවා ගන්නකොට මෙන්න මේ කැලි දෙක නම් ගලවන්න හිතුනේ නෑ. මොකද මමත් කලින් සුපර් මාකට් එකේ වැඩ කරලා තියෙනවා. ඒ නිසා මට හිතුණා අනේ පවුනේ මම මේක ගැලුවොත් එහෙම එයාලටනේ වේරියන්ස් වෙන්නේ කියලා. ඉතින් මම මේ දෙකත් එක්කම ගත්තා ලොකු ගානකුත් නැති එකේ. එතකොට මේ තියෙන්නේ රෂියන් පෑන්කේක්. රෂියන් වලින් පෑන්කේක් වලට කියන්නේ බ්ලින්චික් කියලා. මෙයාලගේ වෙනම ෆෙස්ටිවල් එකක් තියෙනවා මාස්ලිනීට්සා කියලා. ඉතින් කලින් පාර මාස්ලිනීට්සා එකට නම් එයාලා අපිට ෆ්‍රී බ්ලින්චික් හදලා දුන්නා. බලකෝ මම බලාපොරොත්තු වෙනවා ඒක ගැනත් වීඩියෝ එකක් ගේන්න ඔයාලට. නෑ මම රෙකෝඩ් කරේ ඒ මොනිසගේ පස්ස නෙමෙයි අර කාට් එකේ බලු පැටියව.
ඉතින් ඔයාලත් මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා නම් කවදාවත් ඉස්සරහ තියෙන බොටල් ගන්න එපා. පිටිපස්සෙන් තියෙන එකක් ගන්න. මොකද ෆ්‍රෙස්ට් ඉන් ෆ්‍රෙස්ට් අවුට්. ඉතින් ඔන්න මට හරියටම අවුරුද්දකට පස්සේ සොයා මීට් වගේ කන්න පුළුවන් දෙයක් හම්බුණා. ඉතින් මට මේකේ පැකට් දෙකක් හම්බුණා. මේ කොළ පාට එකයි මෙන්න මේ පොඩි එකයි. මම නම් ගත්තේ මේ පොඩි එක මුලින්ම try කරන්න ඕන නිසා. ලංකාවේ ඉන්නකොට නම් ගොඩක් සොයා මීට් කෑවා. ඉතින් මට මෙහෙට ආවට පස්සේ ගොඩක් මිස් වුණා. මට හම්බුනේ නැහැ. අපේ කට්ටියගේ ජාතික ආහාරය ඉතින් පරිප්පු සොයා මීට්නේ. ඉතින් මාගෙත් එහෙමම තමයි. ඉතින් ඔන්න මට හාලුත් ගන්න ඕන වුණා. ඔන්න මං හාලුත් ගත්තා. මෙතනින් එහාට නම් මට කිසිම දෙයක් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එක ඔෆ් වුණා. ඉතින් ඊට පස්සේ මට බඩු ටික බිල් කරගෙන බිල් එක පේ කරලා අපි එන්න ආවා. මට ලෙන්ත් එකේදීම මගේ යාළුවෝ දෙනෙක් හම්බුණා. ලෙන්ස්ලි අනිත් එක්කෙනාගේ නම හැන්ස් කියලා. ඉතින් ඒ දෙනමට උදව් කරා බඩු ටික ගේන්න. මොකද ඒවා ගොඩක් බරයි. ඉතින් guys ඉක්මනින්ම ඊළඟ vlog එකෙන් හම්බෙමු. ඉතින් හැමෝටම පකා පකා. bye bye.